හරි සුබ දවසක් පුතේ හැමෝටම අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ HTML එහෙමත් නැත්නම් අපි කියනවා අවසාන 7 වසර සහ 8 වසර කියන අපේ දරුවන්ට අවසානම හම්බ වෙන මාතෘකා දෙක විෂය නිර්දේශයේ HTML කොටස ගැන තමයි කතා කරන්නේ. එතකොට මේක ඉංග්‍රීසි මාධ්‍ය සහ සිංහල මාධ්‍ය දරුවන්ට දෙගොල්ලටම ගැලපෙන විදිහට වීඩියෝ එක හදලා තියෙන්නේ. මම සිංහලෙන් කතා කරන්නේ සම්පූර්ණයෙන්ම කෝඩ් එක ඉංග්‍රීසි වලින් යන්නේ. ඒ නිසා ඔයාලට ගැටලුවක් වෙන්නේ නැහැ. මේක දැනගන්න ඉගෙන ගන්න මේ වීඩියෝ එක වැදගත් වෙනවා. හරි. එතකොට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මොකද මම මේ වීඩියෝ එක සම්පූර්ණ මාසයක් එකමාරකටත් වැඩි සමහර ලාවට කතා කරන්න තියෙන කොටසක් වෙනවා HTML කියන එක. මොකද අපි කතා කරන කෝඩ් එක ඉගෙනගෙන යන නිසා ලොකු කාලයක් අපි පන්තියේදී කතා කරනවා. හැබැයි මම මේ වීඩියෝ එකේදී ඉතා පොඩි කාලයක් කරන් තමයි මේක කියලා දෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඉතා ඉක්මනින් කියලා දෙන වීඩියෝ එකක් නිසා ඔයාට සමහර කොටස් තේරෙන්නේ නැති වුණොත් හදිස්සියේවත් ඔයාට පුළුවන් මේ උඩ තියෙන නම්බරයට කතා කරලා නැත්නම් WhatsApp message එකක් දාලා මොනවා හරි නොතේරෙන දෙයක් තියෙනවා නම් මට කතා කරලා අහගන්න. හරි. එහෙනම් වැඩි වෙලා යන්නේ නැතුව අපි වීඩියෝ එකට යමු. හරි. මේ තියෙන්නේ HTML වල කතා කරන්න මම හදපු తాවකාලික නිකන් ප්‍රසන්ටේෂන් එකක්. අපි ඉස්සරහට කතා කරගෙන යමු. මොනවද මේ තියෙන්නේ කියලා HTML තුල අපට හමු වන මූලික උසුලන ටික තමයි මෙතනදී ඔය දාලා තියෙන්නේ මම. එතකොට මූලික උසුලන ටික පුතේ නිකම් මම මේ පිටුවට නිකම් දාලා තියෙන කොටස. එතකොට මේක ගැන අපි අතුලාන්තයෙන් හොඳට සවිස්තරාත්මකව කතා කරන නිසා මෙතනින් ඔයාලට තේරෙන්නේ නැහැ. එතකොට ඒ ගැන දුක් වෙන්න බය වෙන්න දෙයක් නැහැ. වීඩියෝ එක ඇතුලේදී මේ ගැන වෙන වෙනම කතා කරන්න. මේ වෙලාවට ඔයාලට අදහසක් ගන්න පුළුවන්. මේකේ කතා කරන්නේ මොන ටිකද කියලා චුට්ටක් ඉගෙන ගන්නත් එපයි. ඒ නිසා තමයි මම මේ විදිහට පෙළ කැස්මක් හදලා තියෙන්නේ. පිළිවෙලට දාලා තියෙන්නේ. හරි. නිකම් මම ඔයාලට මෙතනදී පොඩ්ඩක් කියවගෙන යන්න. ඒ ගැන අපි ඉස්සරහට හොඳට කතා කරමු. මුලින්ම තියෙනවා HTML. ඒක පුතේ අපි පාවිච්චි කරන්නේ වෙබ් පිටුවක ආරම්භයක් දක්වන්න. වෙබ් පිටුවේ ආරම්භයක් පෙන්වන්න තමයි අපි මේ HTML කියන එක පාවිච්චි කරන්නේ. මුලින්ම HTML කියන එක ටයිප් කරලා තමයි ඊටු හැම එකක්ම ටයිප් කරන්නේ. ඊළඟට හම්බෙනවා head එක. head එක කියලා කියන්නේ HTML වල HTML කියන කෝඩ් එකකින් පස්සේ අපිට හම්බ වෙන මුල්ම එක. head එක පාවිච්චි කරන්න පුතේ title එක ඇතුළත් කරන්න පමණයි. එතකොට එහෙම මතක තියාගන්න මේක ඉස්සරහට ලොකු පන්ති වලට ගියාට පස්සේ උසස් පෙළට වගේ ගියාට පස්සේ වෙනස් වෙනවා. දැනට දැනගන්න ඕනේ head එක පාවිච්චි කරන්නේ title එක ඇතුළත් කරන්න විතරයි. title එක කියන්නේ මොකක්ද? title එක කියන්නේ වෙබ් පිටුවට දාන මාතෘකාව. එහෙනම් වෙබ් පිටුවට දාන ඉහළින්ම දාන මාතෘකා දෙකක් තියෙනවා. තව අනිත් මාතෘකාව තමයි මැදට body එකට අන්තර්ගතයට දාන මාතෘකාව. මේක වෙබ් පිටුවේ උඩින්ම දාන මාතෘකාව title කියන එක. ඒක කොහොමද වෙන්නේ කියලා අපි කතා කරමු. title එක විතරයි head එක ඇතුලේ තියෙන්නේ. එහෙනම් මේ උඩ තියෙන head එක පාවිච්චි කරන්නේ පහළ තියෙන මේ title එක ඇතුළත් කරන්න විතරයි. ඊට පස්සේ හම්බ වෙනවා body එක. එහෙනම් පුතේ මෙතනදී head එක ඇතුලේ title එක ඉවර කරලා කෙලින්ම head එකත් ඉවර කරලා අපි යනවා body එකට. ඒ කියන්නේ සරලවම කිව්වොත් head එක ඇතුලේ title එක දානවා විතරයි කියලා ඔළුවේ තියාගන්නකො දැනට. හරි. ඊළඟට body එක පටන් ගන්නවා. වෙබ් පිටුවේ සියලුම අන්තර්ගතයන් ඇතුළත් කරන්නේ body එක මැද්දේ. ඊට පස්සේ body එක තමයි මෙතනදී අපිට වැදගත්ම කතාව. body එක ඇතුලේ දාන කොටස් ටික තමයි අපි මේ පාඩමේදී කතා කරන්නේ. මේ හැම එකක්ම තියෙන body එක ඇතුලේ තියෙන කොටස් ටික. එහෙනම් ඒව තමයි අපිට මෙතනදී වැදගත් වෙන්නේ. හරි. මුලින්ම හම්බ වෙනවා එතනදී අපිට BG කලර්. මේ වෙබ් පිටුවට පසුබිමට වර්ණයක් යොදන්න BG කලර් එකත් ඒ වගේම පසුබිමට පින්තූරයක් යොදන්න බෑග්ග්‍රවුන්ඩ් කියන එකත් පාවිච්චි කරනවා. හරි. අපි බලමු මේක කොහොමද මෙහෙම තිබ්බට මෙහෙම හරියන්නේ නැහැ. ඒක අපි භාවිතා කරන්න ඕනේ. ඒක කොහේ හරියද කොයි විදිහටද භාවිතා කරන්න කියලා අපි ඉස්සරහට කතා කරමු. ඊළඟට P එක. වෙබ් පිටුවට ඡේදයක් ඇතුළත් කරන්න තමයි පැරග්‍රාෆ් කියන එක පාවිච්චි කරන්නේ. වෙබ් පිටුවට ඡේදයක් ඇතුළත් කරන්න. ඊළඟට වෙබ් පිටුව තුල මාතෘකාවක්. උඩදී කතා කරේ වෙබ් පිටුව ඉහළින් යොදන මාතෘකාවනේ. ඊට වඩා වෙනස් මෙතන. වෙබ් පිටුව තුල මාතෘකාවක් යොදන්න තමයි H කියන ටැග් එක පාවිච්චි කරන්නේ. එතකොට ඒකේ කොටස් 6ක් අපිට හම්බ වෙනවා H1 වලින් ඉඳන් H6 වලට යනකම්. H1 කියන්නේ ලොකුම මාතෘකාව. විශාලත්වයෙන් වැඩිම මාතෘකාවක් දාන්න H1 එක තමයි අපි පාවිච්චි කරන්නේ. ඊළඟට H2 හම්බ වෙනවා H3, H4, H5, H6 විදිහට මාතෘකා 6ක්. එන්න 6 වෙනකම්ම ටික පොඩි වෙවි තමයි යන්නේ. එහෙනම් පොඩිම මාතෘකාව ගන්න අපිට මේ කෙලවරීම තියෙන H6 කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මාතෘකා වර්ග 6ක් අපිට වෙබ් පිටුවට දාගන්න පුළුවන් විශාලත්ව 6කින්. ලොකුම එක H1 එක, පොඩිම එක H6 එක. හරි. ඊළඟට BR එක හම්බ වෙනවා. BR එකේදී වෙන්නේ වෙබ් පිටුවට අපි මොනවා හරි වැඩක් කරගෙන යන අතරතුරේදී වෙබ් පිටුවේ අවසානයක් දැක්වීමට කියලා පෙළපොතේ තියෙනවා. හැබැයි ඒක ඉච්චර ගැලපෙන්නේ නැහැ කියලායි මට හිතෙන්නේ. ඒ වෙබ් පිටුවක ඔය වාක්‍යයක අවසානයක් දැක්වීම කියන එක එච්චර සුදුසු වෙන්නේ නැහැ. ඒකට ගැලපෙන්නේ මේ මෙන්න මේක. අපි කියනවා අර ටයිප් කරනකොට
කර්සරය පහළට ගන්නවා කියලා කියන්නේ අපි කර්සරේ එක් පේලියක් පහළට ගන්න. එහෙම නැත්නම් අර මේ ටයිප් කරනකොට එන්ටර් එක ඔබලා අපි පහළට යන්නේ. අන්න ওই වැඩේ තමයි අපි BR එකේදී කරන්නේ. හැබැයි ඒකේ කර්සර් එකක් පහළට යන්නේ නැහැ. වැඩේ ওই විදිහට නිකන් පහළට යනවා. ඒක ඔහොම කිව්වට තේරෙන්නේ නැති වෙයි. මම ඒක කරලා පෙන්නන්නම්. ඔයා මතක තියාගන්න. එතකොට BR එකෙන් වෙන්නේ අපි වෙබ් පිටුව තුළ පහළට යන්න කියලා හිතා ගන්නකො. ඒක වඩා ලේසි වාක්‍යයක අවසානයේ දැක්වීම කියන එක කරනවට වඩා ඒකට අදාළයි. අපි කරලා බලමුනේ. ඒක වඩා හොඳයි. ඊළඟට OL එක. OL එකට අමතරව තව එකක් හම්බ වෙනවා UL එක. ඔය දෙකම කියවමු අපි එකපාර. පිළිවෙලක් සහිත ලයිස්තුවක් ලබා ගැනීමට OL, පිළිවෙලක් නැති ලයිස්තුවක් ලබා ගැනීමට UL භාවිතා කරනවා. එතකොට ලයිස්තු වර්ග දෙකක් දන්නවා අපි තියෙනවා. ඔයාට මේක වර්ඩ් පාඩම් වලදී එහෙම කලින් අහුවෙලා තියෙනවා. අපි බලමු මොනවද කියලා. පිළිවෙලක් තියෙන ලයිස්තු තමයි පුතේ 1 2 3 4 ඉංග්‍රීසි අපි අකුරු වලින් ගත්තොත් capital A B C D, simple A B C D, රෝම ඉලක්කම් 1 2 3 4 වගේ ඒවා පිළිවෙලක් තියෙන ලයිස්තු. මේ UL එකේ කියන පිළිවෙලක් නැති ලයිස්තු කියන්නේ තිත් දදා ඩොට් වගේ ඒවා පාවිච්චි කරනවා ලිස්ට් එක කොටු වගේ පාවිච්චි කරනවා නම් ඔය අපි ලියද්දි තරු ලකුණු දදා ලියන්නේ ලයිස්තු. අන්න ඔය වගේ පිළිවෙලක් නැති ලයිස්තු කියලා කියන්නේ යම්කිසි ඕඩර් එකක් නෑ ඒවට. නිකම්ම සලකුණු ටිකක් විතරයි තියෙන්නේ. අන්න ඕවා කියනවා අපි පිළිවෙලක් නැති ලයිස්තුවක් කියලා. ওই ලයිස්තු ආකාර දෙකම පාවිච්චි කරන්න පුළුවන් වෙබ් පිටු තුල. පිළිවෙලක් තියෙන එකට OL ordered list කියන එක පාවිච්චි කරනවා. පිළිවෙලක් නැති ලයිස්තු වලට UL කියන එක unordered list කියන එක පාවිච්චි කරනවා. ඊළඟට LI කියන්නේ වෙබ් පිටුවේ තුල ඔය දැන් අපි ගත්තන උඩින් ලයිස්තු දෙකක්. ওই ලයිස්තු වල මැද අන්තර්ගතයක් එන්න බෑ. වාහන කිව්වොත් පිළිවෙලක් තිබ්බත් එකයි පිළිවෙලක් නැති වුණත් එකයි වාහන ලයිස්තුවේ අපිට ගන්න පුළුවන් මෙහෙම කාර් වෑන් ලොරි බස් මෝටර් සයිකල් ඔය වාහන දාලා 1 2 3 4 විදිහට දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් කොටු දදා යන්නත් පුළුවන්. ඔය කොහොම ගත්තත් ඔය ලයිස්තුවේ වාහන ටික අපිට දාන්න එපයි. උඩ එකෙන් තමයි ඔය අංක ordered list කියන එකෙන් තමයි අංක ටික ගන්න. UL එකෙන් තමයි unordered list එකෙන් තමයි තරු එහෙම නැත්නම් කොටු වගේ ඒවා ගන්න. හැබැයි LI එකෙන් තමයි ඒකෙන් එන මාතෘකා ඒ කියන්නේ ඒකෙන් එන අන්තර්ගතයන් ටික ගන්න. උදාහරණයක් විදිහට මෝටර් සයිකල්, බස්, කාර්, ලොරි අන්න ඔය කියන ලයිස්තුවේ අන්තර්ගතය ගන්න අපිට මේ ලයිස්තු දෙකේම පාවිච්චි කරන්නේ LI කියන එක. අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. ඊට පස්සේ වෙබ් පිටුවේ මැදට පින්තූරයක් වෙබ් පිටුවේ මැදට පින්තූරයක්. කලින් එකේ පසුබිමට මේ මැදට පින්තූරයක් යොදන්න. ඒ කියන්නේ වෙබ් පිටුවට පින්තූරයක් යොදන්න තමයි අපි මෙතනදී මේ IMG SRC කියන එක පාවිච්චි කරන්නේ. මේ මෙතන පොඩි හිස් තැනක් තියලා තියෙන උඩුකම මැද්දේ ඔතනදී පින්තූරේ නම ඇතුළත් කරන්න ඕනේ. අපි කරලා බලමු. ඊට පස්සේ අදිසන්ධානයක් යොදන්න. එතකොට අදිසන්ධානයක් කියන පුතේ වෙබ් පිටුවේ ඔය මැද්දේ අපිට හිතමුකෝ තව වෙබ් පිටුවකට යන්න. එහෙම මොකක් හරි ලින්ක් එකක් උඩ උබන්න එහෙම නැත්නම් පොඩි කොටසක් උඩ උබන්න අපිට මේ AHREF කියන එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මෙතනදී ඔය අදිසන්ධානයක් කියන එක කියලා කියන්නේ තව වෙබ් පිටුවකට යන්න වගේම ඉන්න වෙබ් පිටුවේ තව තැනකට යන්න මේ HREF හැබැයි මෙතන පොඩි ગેප් එකක් තියෙන්න ඕනේ. ස්පේස් එකක් තියෙන්න ඕනේ. HREF කියන එක පාවිච්චි කරලා මෙතන ওই ලින්ක් එක දාලා කරන වැඩක් තියෙනවා. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. ඊළඟට B1යි I1යි U1යි මේ තුන නම් එක වගේම යන්නේ. අකුරු තද පාට කරන්න B1, අකුරු වචන ඇල කරන්න U1, අකුරු වචන යටින් ඉඩක් අඳින්න U1 පාවිච්චි කරනවා. එහෙනම් B1 අකුරු තද පාට කරන්න අකුරු වචන ඕන දෙයක් තද පාට කරන්න පුළුවන්. I1කින් අකුරු වචන ඇල කරන්න ඊට පස්සේ U1කින් අකුරු වචන යටින් ඉඩක් අඳින්න. ඊට පස්සේ අවසානටම අපි කතා කරනවා sent එක. sent එකේදී කරන්නේ මොන දෙයක් කෝඩ දෙයක් කිව්වට පස්සේ පින්තූරයක් වෙන්න පුළුවන් මාතෘකාවක් වෙන්න පුළුවන් ඔය ඕන දෙයක් අපිට මැදට ගන්න sent කියන එක පාවිච්චි කරන්න පුළුවන්. අපි කරලා බලමු එහෙනම්. හරි. ඊළඟට මුලින්ම හම්බෙනවා ඔන්න වෙබ් පිටුවක ආකෘතිය. මේ ආකෘතිය කියන එක තමයි හරිම වැදගත්. මේ තියෙන වෙබ් පිටුවේ ස්ට්‍රක්චර් එක. එහෙම නැත්නම් අපි කියනවා මේකේ ආකෘතිය. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් පටන් ගැනීම සහ HTML පිටුවේ අවසානය. එතකොට පුතේ පටන් ගන්න එකක් අවසන් කරන්න අපිට ඇල ඉරක් ගහලා පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි හැම එකකටම අවසානයක් නැහැ. සමහර ඒවාට අවසාන නැති ඒවා තියෙනවා. දැන් මෙතන හෙඩ් එකට අවසානයක් තියෙනවා. ටයිටල් එකට මෙතනින් අවසානයක් තියෙනවා. බොඩි එකට අවසානයක් තියෙනවා. ගොඩක් ඒවාට තියෙනවා. නැති ඒවා අපිට හම්බ වෙනවා. අපි ඉස්සරහට කතා කරමු. එතකොට හෙඩ් එක ඇතුලේ මම කිව්වා ටයිටල් එක විතරයි තියෙන්නේ කියලා. එහෙනම් ඔයාලට පේනව නේද හෙඩ් එක ඇතුලේ ටයිටල් කියන එක විතරයි පාවිච්චි කරලා තියෙන්නේ. ටයිටල් කිව්වේ මොකද්ද එහෙනම්? වෙබ් පිටුවේ ඉහළින්ම යොදන මාතෘකාව ඇතුළත් කරන්න පාවිච්චි කරන එක. එහෙනම් හෙලෝ ශ්‍රී ලංකා මාතෘකාව අන්න තියෙනවා හෙලෝ ශ්‍රී ලංකා මාතෘකාව උඩින්ම යොදලා. හෙලෝ ශ්‍රී ලංකා මාතෘකාව
උඩින්ම යොදලා තියෙනවා. එහෙනම් ඔයාට පැහැදිලි මේ උඩින්ම යොදන අර වෙබ් පිටුවේ මේ ලානිල් පාට කොටස ඔයා හිතන්න හෙඩ් එක කියලා. එතකොට ලේසි. හෙඩ් එක ලානිල් පාට කොටස කියලා හිතන්නකෝ. එතකොට හෙඩ් එක ඇතුලේ තියෙන ටයිටල් එක විතරනේ. අන්න ටයිටල් එක ගත්තා හෙලෝ ශ්‍රී ලංකා කියලා. මේක අපිට මාතෘකාව කැමති ආකාරයට වෙනස් කරන්න පුළුවන්. කරන්න තියෙන්නේ ටයිටල් එකේ මේ ඇතුළත් කරන කොටස අපිට අවශ්‍ය විදිහට වෙනස් කරන එක විතරයි. ඒ වෙනස් කරලා සේව් කරපු ගමන් අපිට වෙබ් බ්‍රවුසර් එක මේ තියෙන වෙබ් බ්‍රවුසර් එක වෙබ් බ්‍රවුසර් එක ඇතුලේ hello ශ්‍රී ලංකා කියලා එනවා. අපි කරලා බලමු එකක් කොහොමද වෙන්නේ කියලා. ඒ වගේම බොඩි එක. බොඩි එක තමයි මේකේ වැදගත්ම කතාව. බොඩි එකේ දැනට මුකුත් දාලා නැහැ. ඔයාලට පේනවා මේ මැද කොටස හිස් වෙලා තියෙනවා. බොඩි එකට මොනවා හරි දැම්මනම් කෙලින්ම මේ බොඩි එක ඇතුලේ දාන දේවල් තමයි මේ සුදු පාට තීරුවේ අපිට පෙන්눔 කරන්නේ. එහෙනම් අපි ගොඩක් මෙතනදී කතා කරන්නේ බොඩි එකෙන් වෙන ටික. හරි. අපි කොහොමද බලමු මේක වෙන්නේ. හරි. එහෙනම් පොඩ්ඩක් මේක ටයිප් කරලා බලුවොත් හොඳයි කියලා මට හිතෙනවා ඔයත් එක්ක. හරි. හරි. අපි යමු චුට්ටක් මේක මිනිමයිස් කරලා නෝට්පෑඩ් එක පැත්තට. එහෙනම් මම පළවෙනි එක නිසා ඔයත් එක්ක ටයිප් කරන්න මම මෙතන දානවා HTML. ඊට පස්සේ අපි ගන්නවා මෙතනදී head එකනේ. head එක. ඊට පස්සේ අපි ගන්නවා මෙතනදී අපි හිතමුකෝ ටයිටල් එකක් ගමු අපි ගමු HTML for grade 7 and grade 8 ඔන්න ටයිටල් එකක් ගත්තා. ටයිටල් එක ඉවර වුණාද? ටයිටල් එක අනිවාර්යෙන් වහන්න ඕනේ. ටයිටල් එක වැහුවා. ඊට පස්සේ හෙඩ් එක ඉවර කරන්න ඕනේ. මොකද ටයිටල් එක ඉවර නම් හෙඩ් එකකින් වැඩකුත් නැහැ. හෙඩ් එකේ ඉන්නේ ටයිටල් එක වෙනුවෙන් විතරයි. එහෙම හිතුවම ලේසි. ඔන්න ටයිටල් එකත් ඉවර වුණාද? හෙඩ් එකත් ඉවර. ටයිටල් එක ඉවර වෙච්ච ගමන් අනිවාර්යෙන් කරන්න ඕන දේ හෙඩ් එක ඉවර කරන එක. හරි. එහෙනම් හෙඩ් එක ඉවර වුණා. අපේ ඇඟේ ඔළුව ඉවර වුණාට පස්සේ කරන්නේ ඇඟ මේ අපි සම්පූර්ණයෙන් අපි ඔළුවේ ඉඳන් කකුල් දෙකට ගත්තොත් ඔළුව ඉවර වුණාට පස්සේ අපේ ඇඟ කොටස පටන් ගන්න. ඔන්න දැන් ඇඟ පොඩි එක පටන් ගන්නවා. එහෙම ගත්තාම එහෙමත් ලේසි. හරි. එතකොට බොඩි එකේ මම මෙතනදී මුකුත් ටයිප් කරේ නෑනේ. ඒ නිසා බොඩි එක නිකම් හිස්ව තියලා වහනවා. එහෙනම් බොඩි එකේ මුකුත් නැති වෙන්න ඕනේ. අවසානයේ HTML කෝඩ් එකේ අවසානයේ පෙන්නන්න එහෙනම් HTML කියලා අපි මෙතනදී ඉවර කරනවා. හරි. දැන් මේ නෝට්පෑඩ් එකෙන් ගත්ත එක මම සේව් කරන්න ඕනේ. මම ෆයිල් ගිහිල්ලා සේව් කියලා එක ඔබනවා. ඊට පස්සේ මම ඩෙස්ක්ටොප් එකේ හදාගෙන තිබ්බා මෙන්න මෙතන HTML practical කියලා ෆෝල්ඩර් එකක්. ඒක ඇතුළට ගිහිල්ලා මම මෙතනදී title කියලා පොඩි මාතෘකාවක් දානවා. මම ඔයාලට මේකෙන් කියලා දෙන්න කි title එකනේ. හරි. ඒ නිසා මේ මාතෘකාව අපිට කැමති විදිහට වෙනස් කරන්න පුළුවන් පුතේ. ඒ වුණාට මම ඔයාට දැන් කියලා දෙන්න යන්නේ title එකනේ. ඒ නිසා මම title කියලා මාතෘකාව දැම්මා. කැමති විදිහට මාතෘකාව දාලා ඊළඟට තමයි වැදගත්ම දේ කරන්නේ. අපි ඊළඟට කරනවා මෙතනදී මෙන්න මේ වැඩේ. අපි ටයිටල් එක දැම්ම ගමන් එහෙම නැත්නම් මේ මාතෘකාව දැම්ම ගමන් අපි මොකක් හරි මාතෘකාවක් දැම්ම ගමන් ඩොට් එකක් දාලා HTML කියලා තමයි අපි ගහන්නේ. අනිවාර්යෙන් ඔන්නෝක HTML කෝඩ් එකක් කියලා පෙන්වන්න අපි කියන ගොනු දිගුවක් අපි මේ HTML ගොනු දිගුව තමයි ඔය .html කියලා ගන්නවා. දන්නවා දැන් ගොනු නාමයේ ගොනු දිගුව කියන එක. ඒතර ගොනු නාමයේ මේකේ ටයිටල් ගොනු දිගුව .html නැත්නම් HTML කොටස. හරි. ඒතර මම මේ ගොනුව වෙනස් කරා HTML එකක් විදිහට පහළ අනිවාර්යයෙන්ම all files දෙන්න. all files දීලා save කියන එක ඔබන්න. දැන් අපි යනවා අපේ HTML practical කොටසට. අන්න මගේ title HTML කියන එක මෙතනින් save වෙලා තියෙනවා. save කරපු තැන. මේක උඩ double click කරනවා. double click කරපු ගමන් ඔන්න open වුණා. මේ මගේ browser එක body එක සම්පූර්ණයෙන් හිස්. මෙතන title එකට ආවා. අපි අර title එකේ ගහපු එක මේ බලන්න. ලස්සනට ඇවිල්ලා තියෙන විදිය. හරි මම චුට්ටක් පොඩි කරන්නම්. පොඩි නිසා හරි මේ තියෙන්නේ head එක ඊළඟට title එක HTML වලින් පස්සේ head එක ඇතුලේ title එක මේ title එකේ දාපු ටික නේද මේ උඩින්ම තියෙන්නේ body එක හිස් නිසා මෙතන මොකුත් නැහැ body එක හිස් නිසා මෙතන මොකුත් නැහැ මේ සුදු පාට තීරුව සම්පූර්ණයෙන් හිස් body එකට නිකන් අකුරක් ගහලා save කරන්න ඕනේ වැඩක් මොකක් හරි ඉවර කරා නම් save කරන්න ඕනේ දැන් මෙතනින් ගිහිල්ලා වෙනස්කමක් කරාට පස්සේ save කරලා ඊට පස්සේ අපිට පුළුවන් මෙතන reload කරන්න නැත්නම් refresh කරන්න දැක්කද මේ h එක මැදට ආපු හැටි? පස්සේ දාපු h එක මැදට ආපු හැටි දැක්කද? h එක අයින් කරන්න. ආයෙත් වෙනස්කමක් කරා නම් සේව් කරන්න ඕනේ. සේව් කරපු එකක් ආපහු නැවත මෙතනදී වෙනස්කම බලා ගන්න රීලෝඩ් කරන්න ඕනේ. අන්න h එක ගියා. දැක්කද? එහෙනම් බොඩි එක හිස් නිසා මේක සම්පූර්ණයෙන් හිස්. හරි.
ඒ කොටස තේරෙන්න ඇති කියලා මම හිතනවා. ආයෙත් යමු ප්‍රසන්ටේෂන් එකට. හරි. වෙබ් පිටුවක ආකෘතිය හරි. ඊළඟට වෙබ් පිටුවට ඡේදයක් වැදගත් කරන විදිහ කතා කරනවා. ඒක හරිම ලේසි පුතේ. මේ P එකක් දාලා තියෙනවා. එහෙනම් පැරග්‍රාෆ් එකක් ගන්න P කියන එක තමයි පාවිච්චි කරන්නේ. එහෙනම් මෙතනදී අපි උඩ ඒව මුකුත් තරන්නේ නැහැ. මෙතනදී උඩ තියෙන්න ඕනේ. මම මේ ඉඩ නැති නිසා මේක සීමා කරලා තියෙන්නේ. ඒ උඩ ඉන්න ඕනේ කියලා කියන්නේ පුතේ අර උඩදී අපි පාවිච්චි කරන්න ඕනේ අර මෙතනදී අපි ගත්තේ head title ඊට පස්සේ head එක වහනවා title එක වහලා head එක වහනවා ඔන්න ඔය ටික අනිවාර්යෙන් දාන්න ඕනේ මෙතනදී අපි බොඩි එකේ කොටස විතරයි මෙතනදී අරන් තියෙන්නේ. ඔයා ටයිප් කරද්දී මම කියලා දෙන්නම් උඩ ටිකත් ඇතුළත් කරලා තමයි අපි මේ වැඩේ කරන්නේ. හරි. එහෙනම් දැන් මෙතනින් ඔයාලට පේනවා බොඩි එක ඔන්න දැන් පටන් අරන් බොඩි එක ඉවර කරලා තියෙනවා. මේ මැද්දට ඡේදයක් විතරක් කරන් තියෙනවා. ඔයාලට මේ අවුට්පුට් එකත් බලා ගන්න පුළුවන් මෙතනින් මේ තියෙන්නේ. ලොකු කරලා පෙන්නුවොත් මම මේ තියෙන්නේ බලන්න. හරි. මේ තියෙන්නේ. බලන්නකො ලස්සනට අපි මේ හෙලෝ ශ්‍රී ලංකා කියලා දාලා තියෙනවා. මේකේ ටයිටල් එක හෙලෝ ශ්‍රී ලංකා වෙන්න ඇති. ඒ වෙලාවේදී හෙලෝ ශ්‍රී ලංකා මෙන්න ඡේදයේ මැදට ඇවිල්ලා තියෙන විදිය. මෙන්න ඡේදයේ එන විදිය. හරි. මම මේකත් චුට්ටක් ඔයාලට පෙන්නන්නම්. එහෙනම් මම මෙතනදී මේ කෝඩ් එකම කොපි කරලා යන්නම්. මට ලේසියි එතකොට. ටයිප් කරන්න ඕනේ නැහැ. රයිට් ක්ලික් කරා කොපි කරා. මම කලින් ගත්ත එක ඇතුළටම මේක දානවා. රයිට් ක්ලික් කරා පේස්ට් කරා. හරි. ඔන්න දැන් ලොකුවට තියෙනවා. හරි. මොන හරි අමතර දේවල් වැදිලා තියෙනවා නම් ඒවා අයින් කරගමු. මේක ලස්සනට හදාගමු දැන්. P එකත් මම පොඩක් පහළට ගන්නම් ඔයාලට හොඳට පේන්න ඕන නිසා. හරි. ඔන්න චුට්ටක් ඉස්සරහට අරන් තියෙනවා. ඔන්න. හරි. ඔන්න දැන් පැහැදිලි ටිකක් අරට වඩා. හරිනේ. හරි. ඔන්න P එක පටන් ගත්තා. P එක මෙතන ඉවර කරලා ඔන්න අපි ඡේදයක් කරන් තියෙනවා. හරි. එතකොට මම මෙතන මේක සේව් කරන්න අලුත් දෙයක් විදිහට මම මෙතන දාන්නම්කො paragraph කියලා. paragraph.html හරි. දාලා මේක සේව් කරනවා. සේව් දෙනවා. හරි. අපි යමු ආයි පාරක් paragraph එකට බලන්න. paragraph කියලා තියෙන්නේ. හරි. මේක ඩබල් ක්ලික් කරා වුණ. දැක්කද? ටයිටල් එක තාමත් වෙනස් වෙලා නැහැ. HTML4 grade 7 and grade 8. අපි ඒක වෙනස් කරමු. මම මෙතන දාන්නම්කො about paragraph කියලා. about ශ්‍රී ලංකා කියලා දාමු. මේ ශ්‍රී ලංකා කියලා තියෙන එකක් නිසා. ශ්‍රී ලංකා කියලා වෙනස්කමක් කරා නම් ෆයිල් ගිහිල්ලා සේව් කරන්න ඕනේ. අපි පොඩ්ඩක් මේක මේ තියෙන්නේ අපි ගත්ත එකනේ ඡේදේ. රිෆ්‍රෙෂ් කරලා බලමු උඩ වෙනස් වෙනවා බලන්න මෙතන. දැක්කද? about ශ්‍රී ලංකා. ඒ කියන්නේ මේක ඇතුලේ මොනවා හරි වෙනස් කරනවා නම් මම තව එකක් දාන්නම්. ෆයිල් ගිහිල්ලා සේව් කරා මේක රිෆ්‍රෙෂ් කරා. අන්න දැක්කද? ඩබල් A වුණා. හරි. කැතයිනේ. මම මේක අයින් කරලා ආයි ෆයිල් ගිහිල්ලා සේව් කරලා මෙතන රීලෝඩ් කරන්න. හරි. දැක්කද? එතකොට ඒක නැති වෙලා ගියා. මේ තියෙන්නේ ඡේදේ. ඡේදේ මොනවා හරි වෙනස්කමක් කරන්න තියෙනවා නම් මේක මම ඉන්ටර්නෙට් එකෙන් කොපි කරගත්ත එක. එතකොට ඒකෙත් සමහර දැන් අපි හිතමු මේ ඒ වලින් බා එකක් වැටලා තියෙනවා. ඒව වෙනස් කරන්න. සේව් කරා. ඔන්න බලන්න ඔයා මේ මෙතන තියෙන එකයි මම ලොකු කරා ඔන්න. හරි. මෙන්න මෙතන තියෙන එකයි මෙතන තියෙන i එකයි වෙනස් වෙන විදිහ ඈ. දැක්කද? ඒවත් වෙනස් කරගන්න පුළුවන්. එහෙනම් මේ පුතේ අරන් තියෙන්නේ පැරග්‍රාෆ් එකක් ගන්න අපි පාවිච්චි කරපු එක. හරි. එතනින් එහාට මම ඔයාලට කෝඩ් එකෙන් පැහැදිලි කරගෙන යන්න. ඉස්සරහට ඕන වුණොත් අපි නැවත වතාවක් මෙතෙන් එමු. හරි. ඊළඟට පයි යනවා වෙබ් පිටුව තුළ මාතෘකා ඇතුළත් කරන්න. ඒකටත් පුතේ මේ විදිහට h1 h2 h3 h4 h5 h6 කියලා ගත්තාම මේ තියෙන h1 එකේ මාතෘකාව මේ උඩම තියෙන h1 එකේ මාතෘකාව මම චුට්ටක් ලොකු කරා. හරි. මේ තියෙන h1 එකේ මාතෘකාව. හරිද? එතකොට මේ තියෙන්නේ h2 එකේ මාතෘකාව. දෙවෙනියට තියෙන්නේ. මේකට ගැලපෙන්නේ මේ ඉස්සරහින් වගේ ගන්න පුළුවන්. හරි. මේ h1 එකේ මාතෘකාව, මේ h2 එකේ මාතෘකාව, මේ h3 එකේ, h4, h5, h6. කුඩාම එක තමයි h6 එක වෙන්නේ. එහෙනම් මේ පිළිවෙලටම තමයි මේ මාතෘකා ටික ඇවිල්ලා තියෙන්නේ. හරි. මෙතන ටයිටල් එක හෙලෝ ශ්‍රී ලංකා කියලාමයි අර මම වැඩේ කරද්දි ගත්ත විදි එකේ ස්ක්‍රීන්ෂොට් එකක් තියෙන්නේ. ඒකයි මේ හෙලෝ ශ්‍රී ලංකා කියලා තියෙන්නේ. ඒක අපිට කැමති විදිහට වෙනස් කරොත් වෙනස් වෙනවා කියලා ඔයා දන්නවා. හරි. මම මේක වැඩේ කරද්දි දැම්ම ටයිටල් එක හෙලෝ ශ්‍රී ලංකා කියලා තියෙන්නේ. ඒකේ මේ ස්ක්‍රීන්ෂොට් එකක් තමයි මම ප්‍රසන්ටේෂන් එක හදද්දි මම දැන් ඊයේ හදපු එකක් මේ.
ඒ වෙලාවේ හෙලෝ ශ්‍රී ලංකා කියලා ගත්ත එක ඒ විදිහටම ටයිටල් එක දාගෙන දිගටම ගියා. ඒ ඔන්න දැන් බොඩි එකේ දාන ටික තමයි තියෙන්නේ මෙතන ටයිටල් එක මම කෝඩ් එකට අරන් නැහැ. කෝඩ් එකේ තියෙන්නේ මේ ශ්‍රී ලංකා පටන් ගැනීම ඉඳන් ශ්‍රී ලංකා ඉවර වෙනකන් කොටසට විතර. හරිද? එතකොට මේ තියෙන්නේ මෙන්න මේ සයිසස් 6කින් මාතෘකා ගන්න අපි පාවිච්චි කරපු එක. හරි. මම එහෙනම් මේක තිබ්බතරට මෙහෙම දාන්නම්. මේක අවුලක් නැහැ. හරි. ඊළඟ එකට යනවා BR එක. BR එක නම් ඔයාලට කියලා දුන්නොත් හොඳයි කියලා හිතෙනවා. BR එකෙන් වෙන සිද්ධිය මේ මෙතන BR එකක් දැම්මට පස්සේ අපිට මෙතනින් ඡේදය චුට්ටක් කඩා ගන්න පුළුවන්. හරි. අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. හරි. දැන් මේකේ විදිහට අපි පැරග්‍රාෆ් එකේ අවුට්පුට් එක තමයි පුතේ මේ අරන් තියෙන්නේ. මේ තියෙන්නේ. මේ කෝඩ් එක අපේ. මම ඔයාලට පෙන්නන්නම්. අර ඉස්සෙල්ලාම අපි ටයිප් කරපු එක මේ තියෙන about ශ්‍රී ලංකා. මේ තියෙන about ශ්‍රී ලංකා. එතකොට මේ තියෙන අපේ පැරග්‍රාෆ් එක. හරි. මට මෙතනින් ඕනේ BR tag එකක් දාගන්න. BR එකක් දාලා මම සේව් කරනවා. ඉස්සෙල්ලා ගත්ත ඡේදය. හරිද? සේව් කරලා මම මෙතන රීෆ්‍රෙෂ් කරනවා. ඔයා දැක්කද දැන් මෙතනින් කැඩුනා. කොතනින්ද දැම්මේ? මේ මෙතනින් දැම්මේ. 3000ක් අවුරුදු 3000 years කියලා තිබ්බ එකේ කමාවට පස්සේ BR එක දැම්ම ගමන් මෙතනින් පහළට කැඩිලා ගියා. හරියට මෙතන කර්සර් එක අරන් එන්ටර් කරා වගේ වැඩක් නේද උනේ. ඒකයි මම කියන්නේ මේක අපි ටයිප් කරනකොට එන්ටර් කරනවා වගේ හිතා ගන්න කියලා. ජොලියට වගේ නිකන් මෙතනින් BR එකක් දාලා බලමු මොකද වෙන්නේ කියලා. බලමු BR එක වැඩ කරන විදිහ. හරි ඔන්න මේකත් සේව් කරා. ඊළඟ ආයෙ රීෆ්‍රෙෂ් කරා. අන්න දැක්කද මෙතනිනුත් කැඩුනා. කලින් තිබ්බේ මේක දිගටමනේ. දැන් එතනිනුත් කැඩුනා. 3000 වලට කලිනුත් කැඩුනා. එහෙනම් තව පාරක් BR එපුවොත් BR එක දැම්මොත් ඔන්න BR එකක් උතෙන්ද ආයෙ පාරක් දානවා. දාලා සේව් කරලා ආයෙ පාරක් මේක ඔබනවා. තව මොකද උනේ? තව පාරක් පහළට ගියා. එහෙනම් මෙතන BR දෙකක් තිබ්බ නිසා තව පහළට. ඕන තව BR එකක් දැම්මොත් බලන්න තව චුට්ටක් පහළට යනවා. එහෙනම් එන්ටර් කරනවා වගේ වැඩක් තමයි වෙන්නේ. ඔන්න දැක්කද? තව පහළට ගන්න පුළුවන්. එහෙනම් ඔන්න ඔය BR එකෙන් කරන්නේ අපි එන්ටර් කරනවා වගේ තව චුට්ටක් පහළට ගන්න එක. මම චුට්ටක් බලන්නම් මේක අයින් කරලා කොහොමද වැඩේ වෙන්නේ කියලා. හරි. ෆයිල් ගියා, සේව් කරා, රිෆ්‍රෙෂ් කරා. ආන් අය උඩට ආවා. එහෙනම් BR එක නැති වෙච්ච ගමන් තිබ්බ තැනටම ආය ගන්න පුළුවන්. BR එකකින් වෙන්නේ එහෙනම් අර එන්ටර් කරනවා වගේ පහළට ගන්න සිද්ධිය. හරි. එහෙනම් මම පහළට එනවා. හරි. පිළිවෙලක් සහිත ලයිස්තුවක්. ඔන්න පිළිවෙලක් සහිත ලයිස්තුවක්. මෙන්න වෙබ් පිටුව මෙන්න ඒකේ ටයිටල් එකත් මම අරන් තියෙනවා. ටයිටල් එක හෙලෝ ශ්‍රී ලංකාවේ. ඒකේ අරන් තියෙනවා. කලින් ඒ වගේ බොඩි එක මේ ටික විතරනේ මම ගත්තේ. හරි. මේ ටික විතරනේ ගත්තේ. දැන් ඔන්න ටයිටල් එකත් අරන් තියෙනවා. හෙඩ් එකත් අරන් තියෙනවා. ඔන්න හෙඩ් එක හෙලෝ ශ්‍රී ලංකා කියලා අපි ටයිටල් එක දාගන්න පුළුවන්. හරි. චුට්ටක් මේක අයින් කරන්න. ලස්සනට දැම්මේවා මේ. හරි. හරිදරයි. ඔන්න දැන් හෙලෝ ශ්‍රී ලංකා කියලා තියෙන ටයිටල් එක. ටයිටල් එක ඉවරනාට පස්සේ ඔන්න බොඩි එක පටන් ගත්තා. බොඩි එකේ එන්නේ පුතේ බේම් මේක තමයි කෝඩ් එක. බොඩි එක පටන් ගත්තා. OL type ordered list එක. පිළිවෙලක් සහිත ලයිස්තුවක්. ඒක පටන් ගන්න ඕනේ ඒ වලින්. ඒකයි අපි කියන්නේ. අපි පටන් ගන්න ඕනේ සිම්පල් A නම් මෙතන සිම්පල් A දැම්මට පස්සේ මෙතනින් උත්තරේ එන්න ඕනේ. සිම්පල් A දැම්ම නම් මෙතනින් උත්තරේ එනවා. හරිද? එතකොට ඒ වගේම අපිට පුළුවන් ලයිස්තුවේ කොටස් මම කිව්ව නේද LI එක පාවිච්චි කරන්නේ ලයිස්තුවේ කොටස් ටික ගන්න කියලා. එහෙනම් LI එකක් දැම්මා. ඒකේ මැදට එන්න ඕනේ බලානා කියන එක දැම්මා. LI එක වැහුවා. ඊට පස්සේ LI එක දෙවෙනි උප කොටස orange කියන එක ගත්තා. LI එක වැහුවා. ඊළඟ කොටස pineapple අන්නාසි කියන එක ගත්තා. ඒක වැහුවා. ඊළඟට mango කියන එක ගත්තා. ඒක වැහුවා. එහෙනම් මේකේ ලයිස්තුවේ A කියලා පුතේ මෙතන අරන් තියෙන්නේ අපිට මේ ලයිස්තුවේ පළවෙනි එක කියන්නේ A වලින් පටන් ගන්න ABCD ලයිස්තුවක් ගන්න නම් මෙතන අපි A දාන්න. අපි හිතමුකෝ 1 2 3 4 ගන්න නම් මෙතන 1 දාන්න. රෝමිලක්කම් ගන්න නම් මෙතන I දාන්නේ. මම මේක පෙන්නනම් ඔයාලට 1 2 3 4 දාලා කෝඩ් එකක් කරා. හරි. මම මේක අලුත් එකක් ගන්නම්. ටූබ් එකක්. හරි. මම මෙතන අර මම මේ උඩදී ගත්ත අපේ මේ ප්‍රසන්ටේෂන් එක කෝඩ් එක මෙතන කොපි කරා. හරි. මම මෙතන වෙනස් කරන්නම් 1 කියලා. දැන් සේව් කරනවා. ෆයිල් ගියා. සේව් වෙනවා. හරි. දැන් මේකත් අලුතෙන් සේව් කරන්න එපා. මම මේක ordered list එකක් නේද ගත්තේ. එහෙනම් OL දාලා අර දෙකටම ගැලපෙන්න මම list කියලා දාන්නකෝ. එතකොට අනිත් එකත් මෙතනම මට වෙනස් කරන්න ලේසි. HTML. හරි. මෙතන අමතක කරන්න එපා all files තියෙන්නේ නැත්තම් වෙනස් වෙන්න පුළුවන්. folder එකට එනවා කොමගේ list එක. මේ තියෙන්නේ. හරි. මේකට ඩබල් ක්ලික් කරා මගේ folder එක save කරපු තැනට තමයි යන්නේ. ඔන්න ඩබල් ක්ලික් කරාට පස්සේ අන්න මගේ list එක බලා ගන්න පුළුවන්. දැන් මොකක්ද තියෙන්නේ? අර 1 2 3 4 මේ 1 2 3 4 ආවේ ABCD වෙනුවට මම මෙතන 1 දැම්ම නිසා.
මේක මම දාන්නම්කෝ සිම්පල් එක. දාලා සේව් කරමු. ෆයිල් ගියා සේව් කරා රිෆ්‍රෙෂ් කරමු. අන්න දැක්කද? ABCD විදිහට වෙනස් වෙච්ච හැටි. කලින් තිබ්බ කැපිටල් ABCD. අන්න එහෙනම් අපිට OL type කියලා මේ උඩු කොමා ඇතුලේ අපිට මෙතනදී A කියන එක ගන්න පුළුවන්. මේ උඩු කොමා ගාද්දි පුතේ ඩබල් එකම එකපාර ගන්න ඕනේ shift එකත් එක්ක ඔබාගෙන ගන්න ඕනේ තනි තනි එක එක ගන්නෙ නැහැ. ඩබල් එකම එකපාර keyboard එක ගන්න තියෙන. එහෙම නැති වුණොත් code එකේ එන්නේ නැහැ වරදිනවා. ඒකත් හොඳට මතක තියාගන්න. ගොඩක් අය මේක type කරන්නේ එක එක. එහෙම බෑ. දෙකම එකපාර type කරන්න shift එකත් එක්ක ඔබාගෙන rent එක ගාව තියෙනවා double. අපි codes නැත්තම් අපි කියනවා මේ යුගල උඩුකොමා සිංහලෙන් යුගල උඩුකොමා ගන්න shift එකත් එක්ක තියෙන බොත්තමක් ඒක එන්ට් එක ගාව තියෙන පොඩ්ඩක් බලන්න keyboard එකේ වඩ හොයා ගන්න පුළුවන්. හරි. එතකොට ඔන්න ඔය විදිහට අපිට කෝඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතනම ඔයාලට UL එකක් කියලා දීලාම යන්න. මට ඒක ලේසි. හරිද? UL එක අපි බලමු. ඉස්සරහට එන්න කලින් මම මෙතන දෙන්නේ ABCD නෙමෙයි පුතේ. මෙතන දෙනවා ඔන්න බලන්න මම මොකද්ද මේ කරන්නේ කියලා. හරි. තාම ඔයාලට මේක තේරෙන්නේ නැති වෙයි. හරි. මම මේක සේව් කරනවා. ඔන්න බලන්න එන්නේ මොකද්ද කියලා. දැක්කද? ඩිස්ක් කියලා ගැහුවේ මේ වචනයක්. එහෙනම් මෙතන අපිට මේ ඩොට් වගේ ඒවා කීබෝඩ් එක ඇතුලේ ටයිප් කරන්න බැරි නිසා අපි ඒවට අදාළ වචනයක් ගන්නවා. මේ කළු පාට තිත් ගන්න නම් අපිට ඩිස්ක් කියන එක පාවිච්චි කරන්න පුළුවන්. තව එකක් තියෙනවා. මේකේ අපිට ප්‍රධාන ආකාර තුනක් වගේ තමයි අපි මෙතනදී ඉගෙන ගන්න තියෙන ඔයගේ කාරණා. මේ කියන්නේ මේ ඔයගේ සිලබස් එකේදී. පරිම. එහෙනම් මෙතනදී සේව් කරලා අය පාර මේක රිෆ්‍රෙෂ් කරනවා. දැන් බලන්න මොකද උනේ? අර රවුන්ඩ් ටිකක් විතරයි ආවේ. සර්කල්. මැද ඒතකොට ඩොට් එක පාට වෙලා නැහැ. තවත් එකක් තියෙනවා. බලමු ඒකත් අරගෙන. මේක අර ඔයා දැකලා තියෙනවා කොටුවක් පාට විච්ච කොටුවක් ගන්න. හරි. මම මෙතන ස්ක්වයර් කියලා දාලා මම මෙතන සේව් කරනවා පුතේ වට පේන්න සේව් කරාට මට control S එක ඔබාගෙන shortcut key එකකින් සේව් කරන්න පුළුවන්. මම ඉස්සරහට එහෙම කරා යනවා. ඔයාලට දැන් පෙන්වන්න ඕනවට සේව් කරනවා කියලා පෙන්වන්න ඕනවට දැනට මම මේ ෆයිල් වලට ගිහිල්ලා සේව් කරන්න. මම නැත්තම් shortcut key එක මෙතන එක පාවිච්චි කරා නම් මට ලේසි. හරි. අවසාන හරිය දැන් එතනින් පස්සේ මම control S එක ගහලා සේව් කරනවා. හොඳද? හරි. ඒතකොට ඔයා දැනගන්න මම සේව් කරා කියලා. හරි. සේව්. හරි. රිෆ්‍රෙෂ් කරනවා. අන්න කළු පාට ඩොට් එකට මාරුවා. එහෙනම් මොකද්ද ගත්තේ? ස්ක්වයර් කියන එක. හරි. එතකොට මෙතනදී ගන්න පුළුවන් අපිට මේ ලිස්ට් දෙකේදී එකක් ABCD විදිහට ගන්න පුළුවන්. අනිත් එක අපිට ගන්න පුළුවන්. මම මෙතන කෝඩ් එකේදී දාන්නම්. ඔයාලට ගන්න පුළුවන් අවස්ථා එක. ඊට පස්සේ මේව කෝඩ් එකේදී මෙතන දැම්මට ඔයා මේව දාන්න ඕනේ මේ උඩු කොමා ඇතුලේ. හරි. කොකටත් මම ඒව වෙනම දාන්නම්කෝ නේද? අමතක වෙලාවත් මේ දරුවෝ ගත්තොත් එහෙම වැරදිනවනේ. හරි. ඒ නිසා මම මෙතන වෙනම එකක් දාගන්නම්. මේ තියෙන වැඩ ගන්න පුළුවන් අවස්ථා. හරිද? හරි. එතකොට හරි මේ තියෙන්නේ අපි i කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ රෝම සංඛ්‍යා. එහෙම නැත්නම් රෝම ඉලක්කම් විදියට රෝම ඉලක්කම් කියලා නේද? අපි වලට කියන්නේ රෝම ඉලක්කම් ගන්න පුළුවන්. හරි මේ තුන පාවිච්චි කරන්න පුළුවන් ඈ. ටයිප් එක වෙනුවට ඒ කියන්නේ ටයිප් කියලා දීලා මෙන්න මෙහිම අපිට උඩු කොමා ඇතුලේ මට මෙතන දුකම කීබෝඩ් එක වෙනස් වෙලා තියෙනවා. හරි මම චුට්ටක් මෙතනින් කොපි කරලා ගන්නම්. හරි මෙන්න මෙහෙම දුකම පාවිච්චි කරන්න පුළුවන්. මේ දෙකෙන් ඔක්කොම එකපාර දාන්නේ නැහැ. එකයි. හරිද? එකයි දාන්නේ. හරි. එතකොට මේ අරන් තියෙන i එක. මේ අරන් තියෙන i එක. හරි. මම හිතන්නේ පැහැදිලි වෙන්න ඇති. හරි. මේක තමයි එතකොට අපිට පිළිවෙලක් සහිත ලයිස්තුවක් ඇතුළත් කරද්දී පාවිච්චි කරන්න පුළුවන් එක. හරි පිළිවෙලක් නැති ලයිස්තුවකදී ගන්න පුළුවන් එකත් මම මෙතනදී ගන්නම් පොඩ්ඩක්. මම මේකම කොපි කරලා එන්න. ඒක ලේසි. මේකදී හැබැයි පාවිච්චි කරන්න පුළුවන් ආකාර ටික චුට්ටක් වෙනස්. එකක් ගන්න පුළුවන් මෙහෙම. එකක් ගන්න පුළුවන් ඩිස්ක් එක ගත්තද? අපි නෑ ඩිස්ක් එක අරනුත් නෑ. එහෙනම් ස්ක්වයර් එක අරන් තියෙන්නේ. මම මෙතන ගන්නවා මෙහෙම. හරිද? ඩිස්ක් එතකොට අපි සර්කල් කියලා එකක් ගන්නවා CIRCLE සර්කල් කියලා එකක් ගන්නවා. හරි. එතකොට මේ විදිහට අපිට පුළුවන් පාවිච්චි කරන්න අපේ මේ පිළිවෙලක් නැති ලයිස්තුවකට තමයි මේ ආකාරයට අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. හරි ස්ක්වයර් එක මම මෙතනින් අරන් තියෙන නිසා මෙතෙන්ද ගත්තේ නැහැ. හරිද? කැමති නම් ස්ක්වයර් එකත් ගන්න පුළුවන්. ඔන්න මෙතනක් දාමු. හරි ස්ක්වයර් එකත් අරගෙන මම පොඩ්ඩක් මේක ලොකු කරන්නම්. මේ ආකාර ටික අපි ටයිප් කැපිටල් වෙන්න ඕනේ නැහැ පුතේ. සිම්පල් වුණත් කමක් නැහැ. කැපිටල් වුණත් ගැටලුවක් නැහැ. HTML වලදී ඉංග්‍රීසි අකුරු මේ ටැග් වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි අපි කැපිටල් සිම්පල් ගන්න විදිහට මේක ටයිටල් මේ මාතෘකා ඊට පස්සේ මේ ඇතුලේ යොදන මේ ලිස්ට් එකේ කොටස් ඒවා වෙනස් වෙනවා. මේ ටැග් එකට ප්‍රශ්නයක් නැහැ. මේ ටැග් එකේ කොටසක් නේ ටයිප් එක.
ඒතර උසුලනේ කොටසක් නේ. ඒවට බලපාන්නේ නැහැ. හරි. එහෙනම් ඊළඟට යනවා අපි ඊළඟ එකට. හරි. පසුබිමට වර්ණයක් යෙදීම. ඒවා හරි ලේසි. අපිට කෙලින්ම මෙන්න මේ හරියට ඇවිල්ලා බොඩි එකට ඇතුළෙන්ම තමයි මේ වැඩි කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න බොඩි එක ඇතුළේ බොඩි ටැග් එක ඇතුළෙන්ම BG කලර්. BG කලර් කියලා දාලා ඔන්න බලන්න මම දාන එක මම මෙතනදී ගන්නවා බ්ලූ නේ තිබ්බනේ. අපි බ්ලූම ගමු. නෑ. වෙන පාටක් ගමු නිකන්. රෝස පාට වගේ. පින්ක් කියලා ගමු. හරි. දාලා සේව් කරනවා. හරි මේ ලිස්ට් එක ඇතුළෙම තමයි මම මේ වෙනස කරේ. මේ පේනවනේ ඔයාලට list.html. හරි list.html එක ඇතුළට ගියා. මොකද්ද අපි ගත්තේ අවසානෙටම ඔන්න ස්ක්වයර් එකක් අරගෙන ලිස්ට් එකක් ගත්ත එක තමයි තියෙන්නේ. ඔන්න වෙනස් කරා BG කලර් එක පින්ක් කියලා අපි රිෆ්‍රෙෂ් කරලා බලමු. අන්න දැක්කද ලා රෝස පාටක් ආපු හැටි. නිකන් රෝස පාට ලා රෝස පාටක් වගේ තමයි එතනදී ලස්සන රෝස පාටක් කියනවා ඉතින්. කැමති පාටක් දාන්න පුළුවන්. මෙතන අපි බලමු green වගේ දාලා පාට වෙනස් වෙන විදියට. ඔන්න green. සේව් කරා මං. හරි. පොඩ්ඩක් බලමු මේකට LIGHT light green කියලා දාලා. හරි. light green කියලා දැම්පට හරියට ආවේ නෑනේ. එතකොට අපිට අවශ්‍ය විදිහට පාටවල් ගන්න නම් මේකේ අපිට තියෙනවා color code කියලා එකක්. color code එක ගැන එහෙම චුට්ටක් ඔයාගේ මට්ටමට කතා කරන්නේ නෑ. ඔයාලට ආසයි නම් පොඩ්ඩක් හොයලා බලන්න color code ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා අංක 6කින් හෝ 7කින් මට මතක හැටියට සංකේතවත් කරන කෝඩ් එකක්. ඒව අපිට මතක තියාගන්න එහෙම ඕනේ නෑ. කවුරුත් කාටවත් ඒව මතක තියාගන්න බෑ. ඔව් ඔයාලට පොඩ්ඩක් try කරලා බලන්න පුළුවන් color codes. හරිද? පොඩ්ඩක් try කරලා බලන්න. හරි ඉන්ටර්නෙට් එකේ තියෙනවා. හරි. මෙතනින් අපි දෙමු තව yellow කියලා වගේ පාටක්. සේව් කරා. හරි. ඉතින් අපිට ඕන විදිහට කෙලින්ම පාට දා ගන්න පුළුවන්. මේකේ තව light colors වගේ කියන්නේ ලා පාටවල වගේ භාවිතා කරනවා නම් color code එකත් වෙනස් කර ගන්න පුළුවන්. හරි. ඒක ඔය ඉස්සරහට ඉගෙන ගන්නකොට ඔයාලට තව දුරටත් හම්බ වෙයි. හරි. අපි යනවා presentation එකට. දැන් BG color එක background color එක දැම්මා. හරි. මේ තියෙන web p2 පසුබිමට වර්ණයක් යොදන එක. sorry කලින් කතා කරේ වර්ණයක් යොදන එකට දැන් වර්ණයක් නෙමෙයි මේකට පින්තූරයක් වෙන්න ඕනේ. web p2 පසුබිමට පින්තූරයක් යොදන එක වෙනස් වෙන්න ඕනේ. මම මෙතනින් පින්තූරයක් කියන වචනේ කොපි කරගෙන ඇවිල්ලා අතන දාන්න. හරි. වෙබ් පිටුවේ පසුබිමට මොකක්ද එනවා? මෙතන පින්තූරයක් යොදලා. අපි බලමු මෙතනදී පින්තූරයක් යොදන විදිය. හරි. පින්තූරයක් යොදමු. හරි. පින්තූරයක් යොදන්න පුතේ බීම් මෙහිම වැඩක් කරන්න වෙනවා. වෙබ් පිටුවේ පසුබිමට පින්තූරයක් යොදන්න ඉස්සෙල්ලා පින්තූරේ අපි ටයිප් කරන තැනට ගන්න ඕනේ. ඒකට අපි මෙන්න මේ වගේ පින්තූරු ටිකක් භාවිතා කරන්න පුළුවන්. හරිද? මම මෙතන අරන් තියෙන්නේ මම මෙතන රුහුණ 2 කියලා එකක් අරන් තියෙනවා. රුහුණ 1 කියලා අරන් තියෙනවා. රුහුණ කියලා තව එකක් අරන් තියෙනවා. C කියලා එකක් අරන් තියෙනවා. මගේ අවශ්‍යතාවයට පින්තූර මට භාවිතා කරන්න පුළුවන්. හරි. තවත් JPG එකක් අරන් තියෙනවා. හරි. එතකොට මේ තියෙන්නේ මගේ පින්තූර ටික. මම මේක එකක් දාලා ඔයාලට පෙන්නන්නම් කොහොමද වැඩේ කරන්නේ කියලා. හරි. එහෙනම් මම මේකේ BG color එක වෙනුවට දැන් background color එකකට මම කැමති නෑ. මම දානවා මෙතන වර්ණය. ඒතර දෙකම එකපාර අපි භාවිතා කරන්නේ නැහැ. පින්තූරයක් නම් පින්තූරේ, වර්ණයක් නම් වර්ණේ. දැන් වර්ණේ අයින් කරා. මම කැමති නැහැ. මේකේ පින්තූරයක් තියෙනවා පුතේ. ඔයා දැක්කනේ මම කලින් ගත්ත පින්තූරයක් රුහුණ 2 කියලා. මම ඒක දාලා පෙන්නන්නම් ඉස්සල්ලාම කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. රුහුණ 2 විතරක් බෑ. රුහුණ 2 විතරක් බෑ. ඒකේ මොන අපි කියන එක්ස්ටෙන්ෂන් එක මොන ගොනු දිගුවටද අයිති වෙන්නේ? JPG කියන ගොනු දිගුවට. එහෙනම් මම ඒකත් දානවා මෙතන .jpg කියලා දාලා සේව් කරවන්න යමු බලන්න. දැන් අපි ගත්ත මෙන්න මේ ලිස්ට් එක ඇතුළේටම ගත්තේ. අපි බලමු මේක රිෆ්‍රෙෂ් කරලා දැන් කහ පාට නැති වෙන්න ඕනේ. බලමු. හරි. එතකොට පින්තූරේ ගොඩක් ලොකුයි මං හිතන්නේ. එතකොට මේ උඩ කොටස විතරයි අවිල්ලා තියෙන්නේ. නෑ මම මේක zoom කරානේ. ඒ නිසා තවත් ලොකුවට පේනවා ඇති. හරි. මේ තියෙන්නේ. හරි. මෙන්න මේ size එක. ඔන්න ඔයාලට පේනවා මෙතන ලිස්ට් එක වැටලා තියෙනවා මේ පින්තූරේ University of රුහුණ කියලා පින්තූරේ තියෙන එකක් තමයි මේක අපේ කැම්පස් එකේ ෆොටෝ එක මම මේ කම්පියුටරේ තිබ්බ ෆොටෝස් වගේක් මම මේ අරන් තියෙන අපේ කැම්පස් එකේ ඔය එක වැඩවලට ගත්තේවා. ඉතින් මේ කැම්පස් එකේ ෆොටෝ එක මේ තියෙන්නේ මේ ඉස්සරහින් මේ මුහුද තියෙන්නේ. එතකොට මේ ලිස්ට් එක මෙතනින් තියෙනවා පින්තූරේ බෑග්ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා තියෙනවා. හරි පින්තූරේ බෑග්ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා තියෙනවා. මම මෙතන තියෙනවා රුහුණ 1 කියලා. ඒක දාන්න. රුහුණ 1 දාලා සේව් කරා රිෆ්‍රෙෂ් කරා. හරි. එතකොට මේ පින්තූර ටිකක් ක්වොලිටි එක අඩුයි. පින්තූර පොඩි නිසා බෑග්ග්‍රවුන්ඩ් එකට ටිකක් පොඩියට එනවා. මේක කලින් එක එහෙම උනේ නෑ. මෙන්න මේ පින්තූරේ එහෙම උනේ නෑ. මේ පින්තූර ටිකක් ක්වොලිටි එක වැඩි. ඒක ලොකුවට පේනවා. මේක ක්වොලිටි එක අඩුයි. ඒක පොඩියට පේනවා. තව ෆොටෝ එකක් තියෙනවා රුහුණ කියලා.
අපි බලමු මේකත් දාලා රුහුණ විතරයි සේව් කරලා ඒකත් ඒ විදිහට එන්නේ. ඒතර මේ කැම්පස් එකේ මේ ෆැකල්ටි එකක් තියෙන්නේ මේ ෆැකල්ටි එක කොටසක් හදන ගමන් මැනේජ්මන්ට් ෆැකල්ටි එක. එතකොට ඔය තියෙන්නේ තව කැම්පස් එකේ පැත්තක්. ඉතින් ඒක ඒ ඉමේජ් එක තව ක්වොලිටි අඩුයි පොඩ්ඩක්. ඒ නිසා මේ විදිහට ටිකක් පොඩි වෙලා ඇවිල්ලා තියෙනවා. හරි. එතකොට තව තිබ්බා C කියලා ෆොටෝ එකක් මුහුදක. අපි ඒකත් දාලා බලමු. දාලා රිෆ්‍රෙෂ් කරමු. හරි. ඒක ගොඩක් ලොකු ක්වොලිටි එකකට තියෙන ෆොටෝ එකක්. නේ? හරි. එතකොට මේක දැම්ම ගමන් ටිකක් ලොකුවට එනවා. තව පොඩ්ඩක් මේ පොඩි කරොත් එහෙම ඒකත් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපි වෙබ් පිටුවේ මෙන්න මේ විදිහට තමයි ඉමේජ් එක ලැබෙන්නේ. හරිද? හරි. එහෙනම් ඒක ඉමේජ් එක විදිහ අනුව අපිට ලොකු ගොඩා වෙනවා. ඒක හැටි. හරිද? අපිට ඒක අපේ අවශ්‍යතාවයේ විදිහට පින්තූරේ ගැලපෙන එකක් බලලා තෝරා ගන්න පුළුවන්. එක එක ඒවා දානකොට එක එක විදිහට එන්නේ. පින්තූරේ ක්වොලිටි එක ඇත්තටම ක්වොලිටි එක කිව්වට පින්තූරේ අපි කියනවා ඩයිමෙන්ෂන් කියලා. පින්තූරේ තියෙනවා දිගකුත් පළලකුත්. ඒ පින්තූරේ මේ ඩයිමෙන්ෂන්ස් අනුව වෙනස් වෙනවා. හරිද? හරි. ඒක එච්චර හිතන්න එපා. හරි. එතකොට පින්තූරයක් දාන එක තමයි හැබැයි කොහෙටද? පසුබිමට. ඒව වැදුනේ පසුබිමට. ඔයා දැක්කා මේව වැටුනේ පසුබිමට. මේ බෑග්ග්‍රවුන්ඩ් එකට තමයි වැටලා තියෙන්නේ. ඒකනේ මේ ලිස්ට් එකත් ඒක උඩට ඇවිල්ලා තියෙන්නේ. පසුබිමට වැටුණාට පස්සේ ඒව ඔක්කොම ඒක උඩට තමයි වැටෙන්නේ. හරි. පසුබිමට තමයි වර්ණයක් යොදන්නේ. දැන් අපි පසුබිමට නෙමෙයි පිටුවේ මැද්දට පින්තූරයක් යොදනවා. ඒක තමයි මේ IMG SRC කියන එකෙන් වෙන්නේ. හරි. මම ඒක මේ විදිහට කරලම් පෙන්නන්නම්. හරි. මම අලුත් එකක් ගන්නම්. new එකක් ගත්තා. හරි. මම මේක කොපි කරගන්නම්. හරි. මෙන්න කොපි කරගත්තා. බලන්න IMG SRC c.jpg. හරි. අලුත් එකක්. මේ අලුත් වෙබ් පිටුවක් සේව් කරනවා. සේව් කරනවා අපි දාමුකෝ image කියලා. image.html. image එකක් එන විදිහ. සේව් කරා. හරි. අපි බලමු කොහොමද image එකක් එන්නේ. අපි යනවා අපේ වෙබ් පිටුවට කොහොමද අලුතෙන් සේව් කරපු එක. මේ තියෙන්නේ image.html. හරි. මේ තියෙන්නේ අපේ වෙන ලොකු පින්තූරයක් ඇවිල්ලා. හරි නිකන් එක පසුබිමට ආවා වගේ තමයි අපිට පේන්නේ. පින්තූරේ විතරනේ තියෙන්නේ. හරි. එතකොට මේක ඇත්තටම පසුබිමට නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. ඔන්න බලන්න. මම මේක width එක දානවා 512ක් විතරයි. height එක. හරි. height එක දානවා 330ක් විතර. හරි. උඩුකම තිබ්බත් එකයි උඩුකම නැති වුණත් එකයි. මම මේක තියෙන්න තියනවා මේක නැති වෙන්න හදනවා. සේව් කරලා රිෆ්‍රෙෂ් කරනවා. ආන් දැකද පින්තූරේ වෙනස් වෙච්ච විදිහ. හරිද? එතකොට අපිට කැමති විදිහට පින්තූරයක් මැදට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මේ පින්තූරේ අපි හිතමුකෝ දැන් අර කලින් ගත්ත රුහුණ කියලා ෆොටෝ එකක් දාගමු. හරි. සේව් කරලා රිෆ්‍රෙෂ් කරමු. අන්න දැක්කද රුහුණ ෆොටෝ එකක් ආවා. හරි. දැන් මම මේකේ අර කලින් ඉගෙන ගත්තේවත් ඔයාට පේන්න පොඩ්ඩක් ගන්නවා. මම මෙතනදී ගන්නවා H1 එක. H1 එකේ අර මතකද මාතෘකාවක් ගත්තා. හරි. මම දානවා මෙතන University of රුහුණ කියලා මාතෘකාවකුත් දානවා. හරි. ඔන්න දානවා H1 එකනේ දාත්තේ. එහෙනම් H1 එක වහන්නත් එපේ. හරි. H1 එක වැහුවා. ඔන්න සේව් කරා රිෆ්‍රෙෂ් කරමු. University of රුහුණ. දැක්කද? ඔන්න H1 එකෙන් මාතෘකාවක් ගත්තා. හරි. ඊට පස්සේ මම H2 වලින් මාතෘකාව මේක කොපි කරගන්නවා. H2 වලින් මාතෘකාවක් දානවා. හරි. H2 වලින් ගන්නවා නම් H2 විදිහට වෙනස් වෙන්න එපා. ඒකේ දාන්නේ අපි කියමුකෝ ෆැකල්ටි නම දාමු. පීටේ කියලා අපි කියන්නේ. මැනේජ්මන්ට් කියලා කෙටින් දාමු. හරි. එතකොට වාණිජ්‍ය පැත්ත කොටසක් තමයි මේ. හරි. ඔන්න රිෆ්‍රෙෂ් කරා. දැක්කද? H1 එකට වඩා පුතේ මේ තියෙන H1 එකේ මාතෘකාව University of රුහුණ, H2 එකේ මාතෘකාව Faculty of Management. හරිද? Management Faculty. හරි. එතකොට මේ තියෙන්නේ අපි ගත්ත මාතෘකා දෙක. හරි. එතකොට මේ තියෙන පින්තූරේ. ඕකෙදිම මම මේකේ මෙන්න මෙහෙම වැඩක් ඔයාලට කියලා දෙන්න යනවා එකටම. center කියලා එකක් දානවා උඩින්. මොකක්ද දාන්නේ? center.
සෙන්ටර් කියලා එකක් දාලා පහළින්ම මේ ඉමේජ් එකත් ඉවර වෙන තැනින් මම සෙන්ටර් එක වහනවා. අර උඩ සෙන්ටර් එක වහලා මේක නෙමෙයි. සෙන්ටර් එක ඇරලානේ. මේක සෙන්ටර් එක වහනවා. සෙන්ටර් එක වහනවා. ඔන්න දැන් ඉරක් ගහලා සෙන්ටර් එක වහනවා. හරි. සෙන්ටර් එක උඩින් ඇරියා යටින් සෙන්ටර් එක වැහුවා. හරි. ඔන්න සේව් කරා. රිෆ්‍රෙෂ් කරා. මේ ටික ඔක්කොම මොකද උනේ දැන්? මැදට ආවා. ඔයා දැක්කද මේ ඔක්කොම මැදට ආපු විදිහ? දැන් මේ වෙබ් පිටුව ටිකක් ඕන කරුණු කීපයක්ම තියෙනවා. වෙබ් පිටුවේ මේ සෙන්ටර් කියන එක මම මෙතනින් අයින් කරලා මෙතන විතරක් දැම්මොත් මොනවා වෙයිද? ඔන්න සෙන්ටර් එක වහන්නේ මෙතනින් ඈ. දැන් H1 එක ඇතුළේ H1 එක විතරයි සෙන්ටර් එක ඇතුළේ තියෙන්නේ. ඊටු දෙකම සෙන්ටර් එකෙන් එළියට ගියා. දැන් මේ වෙනස්කමත් එක්ක. ආයි රිෆ්‍රෙෂ් කරලා බලමු. දැන් මොකද උනේ? එහෙනම් සෙන්ටර් එක අදාළ උනේ මැදට ආවේ යුනිවර්සිටි ඔෆ් රුහුණ කියන එක විතරයි නේද? ඔයාලට පැහැදිලි එහෙනම් අපිට යම්කිසි දෙයක් මැදට ගන්න send කියලා tag එක පාවිච්චි කරන්න පුළුවන්. ඕක අපිට ඉස්සරහට කතා කරන්න තියෙන දෙයක්. අපි ආපු කතා කරගෙන ආපු පිළිවෙලේ. හැබැයි මම මෙතනදිම ඔයාලට කියලා ගියේ ඒක ඔයාලට මෙතනදිම තේරුම් ගන්න ලේසියි එතකොට. හරිනේ? හරි. එතකොට send කියන්නේ යම්කිසි දෙයක් මැදට ගන්න පාවිච්චි කරන එක. හරිද? හරි. එතකොට මේ send එක ඔන්න දැන් මම මැදට අරන් කියලා දුන්න එක. හරි. එතකොට ඔන්න වැදගත් කතාවක් මේක අපේ කට්ටියට ටිකක් අමාරුයි. හරිද? මේක තමයි අර ලින්ක් එකක් ගන්න එක. එහෙම නැත්නම් තව කොටසකට යන්න අපි පාවිච්චි කරන එක. හරි. ඔන්න මම මෙතන ටැග් මේක කොපි කරලා මෙතන බොඩි එකට දාන්නම්කෝ ඒක. හරි. ඔන්න මෙතන නැතුව මම අලුත් ටැග් ගන්නම්. හරි. ඔන්න මොකක්ද එකක් කරන් තියෙනවා. ඔන්න මගේ කෝඩ් එක පැරග්‍රාෆ් එකක් කරන් තියෙනවා. පැරග්‍රාෆ් එකක්. ඊට පස්සේ ඔන්න මේ A කියන එකයි මෙතනදි වැදගත්. මෙන්න මේ ටික. මෙන්න බලා ගන්න පුතේ මම මේ නිල් පාටින් ඔය සිලෙක්ට් කරලා තියෙන AHREF කියලා HTTPS. ඔයා දන්නවා අර වෙබ් පිටුව පටන් ගද්දි HTTPS කියලා දෙන්න ඕනේ. මොකද දාලා තියෙන වෙබ් පිටුව www.srilanka.com කියන වෙබ් පිටුවට ගිහිල්ලා තව විස්තර බලා ගන්න කියන එක තමයි මෙතනින් දීලා තියෙන්නේ. එතකොට මෙන්න මේ සමස්ත කාරණේ මේ තියෙන ඒවල් මෙන්න මෙතනින් පටන් අරගෙන මෙන්න මෙතනින් ඉවර වෙන එක ඇතුලේ AHREF මෙන්න මේ ලින්ක් එකට යන්න ඒක හැබැයි ලින්ක් එක නෙමෙයි අපිට පෙන්වන්නේ. අපිට එළියෙන් පෙන්වන්නේ මොකද්ද? මෙන්න මේ කොටස. More details about Sri Lanka. More details about Sri Lanka කියන එක තමයි අපිට එළියෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔන්න බලා ගන්නකො මම මේක පෙන්වනකොට කොහොමද ඉන්නේ කියලා. හරි. මෙතන උඩ ඡේදයක් තියෙනවා. More details about Sri Lanka. මේක උඩ ක්ලික් කරද්දී යන්නේ මොකද්ද? එහා පැත්තේ ඔය www.srilanka.com කියන වෙබ් පිටුවට තමයි යන්නේ. හරි. මම මේකත් සේව් කරනවා. අපි මේක සේව් කරමුකෝ a.html කියලා a.html හරි all files save හරි අපි බලමු මේ ආවේ හරි මේක ඩබල් ක්ලික් කරා අන්න මොකද්ද දැන් ආවේ මෙතන ඡේදය මම ඔයාලට ඒක කෝඩ් එකෙන් පෙන්නන්නම් හරි මෙන්න ඡේදය ශ්‍රී ලංකාවල ඉඳන් සෙරන්ඩිප් කියන එකට යනකම් ඡේදය තියෙනවා හරි අවුලක් නැහැ ඡේදයක් ගත්තා ඡේදයට යටින් අරන් තියෙනවා ඡේදය ඉවර කරලා AHREF ඒ කියන්නේ මෙතන ලින්ක් එකක් කරන් තියෙනවා අපිට මෙතනින් පෙන්නන්නේ මොකද more details about Sri Lanka මේකේ තියෙන වෙනස මේක නිල් පාටින් පෙන්නන්නේ අපි කොහෙවත් නිල් පාට කරන්න ඕනේ නැහැ නිල් පාටින් පෙන්නන්නේ යටින් ඉරක් ගහලා තියෙනවා අපි කොහෙන්වත් යටින් ඉරක් ගහන්න ඕනෙත් නැහැ එයා ඒකේ ලින්ක් එකක් කියලා පෙන්නන්න තමයි ඒ වෙනස අපිට වෙබ් පිටුව ඇතුලේ පෙන්නන්නේ එහෙනම් එළිය පෙන්නන්නේ more details about Sri Lanka හැබැයි මේක උඩ ක්ලික් කරොත් එහෙම මේක අපිව නිකම්ම එක්කයි යනවා මේක උඩ ක්ලික් කරපු ගමන් මෙන්න මේ කියන වෙබ් පිටුවට මෙන්න මේ වෙබ් පිටුවට අපි එක්කයි යන්න මේක උඩ එපුවාම කියන එක තමයි මේ අපි කෝඩ් එක ඇතුලේ නෝට්පෑඩ් එකෙන් දෙන්නේ. එහෙනම් අපි වෙබ් බ්‍රවුසර් එකට ආවට පස්සේ අපිට පේන්නන්නේ more details about Sri Lanka. මේක උඩ එපුවොත් යන්නේ අපි අර මම පෙන්නුවේ ඉස්සෙල්ලා www.srilanka.com කියලා. ඒක වෙබ් පිටුවක් නිසා අපි https කියලා ඉස්සරහින් දානවා. ඒක තව තැනක පෙන්නනවා. ඔයා බලන්න මෙතන mouse මේ මගේ mouse point එක නැත්තම් අපි කියන කර්සර් මේ අපේ කර්සර් එක මගේ mouse point එක පෙන්නනවා. තියෙන්නේ මෙතනින් පෙන්නනවා මම මෙතන ගියාට පස්සේ ඔන්න බලා ගන්න. දැක්කද? https www.srilanka.com එකට යනවලු. අපි ඔබලම බලමු. මොකටද මෙතනින් බලාගන්න. මම එබුවා. හරි. මම මෙතන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තාම කනෙක්ට් කරලා නැති නිසා මගේ යන්නේ නැහැ. හැබැයි මෙතනින් ඔයාලට පේනවා srilanka.com කියන එකට මම එක්කන් ගිහලා තියෙනවා. හරි. ඒතකොට මෙතන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක නැති නිසා මගේ දැන් මම මේ වෙලාවේ මගේ මේ කනෙක්ෂන් එකට කනෙක්ට් වෙලා නැහැ. ඒ නිසා තමයි මෙතන පේන්නේ නැත්තේ. එහෙම වුණා නම් කනෙක්ට් වුණා නම් නිකම්ම ආවේ එකයි යනවා.
හරිද? හරි. එතකොට අපි දැන් අපස්සට එමු. දැන් මේ තියෙන්නේ අපි උඩ ක්ලික් කරපු link එක. හරි මේක උඩ ක්ලික් කරපු ගමන්ම මගේ link එක මෙතනින් පෙන්නනවා. හරි. එතකොට ওই විදිහට පුළුවන් අපිට අපි වෙබ් පිටුවකට තවත් වෙබ් පිටුවක් ලින්ක් කරන වැඩේ සම්බන්ධ කරන වැඩේ අපි කියනවා අපි AHREF කියන මේ AHREF කියන අපිට මේ ටැග් එකෙන් උසුලනින් මේ වැඩේ කරගන්න හරිම ලේසි. හරි ඊළඟට අපි එනවා හොඳ කොටසක්. මේ තුනම එකපාර කතා කරනවා අපි අකුරු වලට වචන යටි. ඉරක් අඳින එකයි, ඇල කරන එකයි, තද පාට කරන එකයි තුනම එකපාර ඉගෙන ගමු. හරි. මම මේක මෙහෙම මේකත් මම අරන් එන්නම් මට ලේසි එතකොට කොපි කරගෙන ආවට පස්සේ හරි. මේකටත් අලුත් එකක් ගන්නවා මම. මේක නැතුව. හරි නෝට්පෑඩ් එකට ගිහිල්ලා අලුත් එකක්ම ගන්නම් අර කොපි කරගෙන ආපු එක දාමු මෙතන. හරි. ඔන්න ගත්තා. හරි. මම ඔයාලට ඉස්සෙල්ලා මේක පෙන්නන්න කලින් පිළිවෙලට චුට්ටක් හදා ගන්නම්. හරි. ඡේදයක් කරන් තියෙනවා. ඡේදය මොකද්ද? B මෙතනින් ශ්‍රී ලංකා has a documented history කියලා පටන් අරගෙන මෙතන serendip කියන යනකම් ඡේදය අපිට බලා ගන්න පුළුවන්. මේ මැද්දේ ඔයාලට බලා ගන්න මේ ඡේදය මොනවාවත් අපිට වැඩක් නැහැ. අපිට මෙතනදී කතා කරන්න තියෙන්නේ මේ content එක නෙමෙයි. අපිට මේ ශ්‍රී ලංකාවේ ඉතිහාසයවත් ඒවට කියපු නම් ටිකවත් ඒව නෙමෙයි මට මෙතනදී කියලා දෙන්න ඕනේ. මේ ඔයාලට පේනවාද B එකක් පටන් ගන්න B එකක් ඉවර කරලා තියෙනවා. ඒ කියන්නේ bold කරලා තියෙනවා. මොකද්ද bold කරලා තියෙන්නේ? ඒ කියන්නේ තද පාට කරලා තියෙනවා. මේ ශ්‍රී ලංකා කියන වචන විතරක්. ඔන්න මතක තියාගන්න. ඊට පස්සේ මෙහෙට ගියාට පස්සේ U එකක් දාලා U එක වහලා තියෙනවා මෙතනින්. අපි අම්මේ U එක වහලා තියෙන සෑහෙන දුරක් ගිහිලා. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳන් මේ serendip. ඒ කියන්නේ the Asian Greek කියන තැන ඉඳන් serendip කියන වචනෙට වෙනකම්ම යටින් ඉරක් ගහලා තියෙන්න ඕනේ. U එක වහලා තියෙන මෙතනින්. ඒ ඇස්සේ තව වැඩක් කරලා තියෙනවා I එක්කුත් දාලා. the Asian Greek කියන එක ඉවර වෙනකම්. මෙන්න මෙතන I එක ගිහින් තියෙනවා. එහෙනම් I ඇල වෙලා තියෙන්න ඕනේ the Ancient Greek කියන එක. Ancient Greek කියන වචනේ මේ එතෙන් එනකන් මේ ඇල වෙලා තියෙන්න ඕනේ. හරිද? හරිද? එතකොට the ancient Greek එච්චර වෙනකන් ඇල වෙලා තියෙන the ancient Taprobana and Arabic serendip කියලා දිගට තියෙන එක සම්පූර්ණයෙන්ම අන්ඩර්ලයින් වෙලා තියෙන්න ඕනේ. හරිද? එතකොට මම අයිත් කියන්න මේ U එක මේ මෙතන ඉඳන් මෙතෙන්ද වලංගු වෙලා තියෙනවා ඇතුළත් වෙලා තියෙනවා. ඒ නිසා සම්පූර්ණයෙන් මේ ටික අන්ඩර්ලයින් වෙලා තියෙන්න ඕනේ. එතකොට ඇල වෙලා තියෙන්න ඕනේ මේ කොටස විතර. the ancient Greek කියන එක විතර ඇල වෙලා තියෙන්න ඕනේ. හරි. එතකොට අපි බලමු මේ වැඩේ වෙනවද කියලා. අපි මේක සේව් කරගමු. මම සේව් කරන්න. මේක දානවා bold underline italic කියන එක පෙන්වන්න මම මේ අකුරු තුන ගත්තා. හැබැයි අනිවාර්යයෙන්ම සේව් කරනකොට .html කියලා දාලා සේව් කරන්න ඕනේ. ඔන්න සේව් කරා. අපි යම් බලන්න. හරි. අන්න කො මේ තියෙන අපි ගත්ත එක. හරි. මේක උඩ ඩබල් ක්ලික් කරාට පස්සේ ඔන්න ආවා. මේ පේනවද ඔයාලට B කෝඩ් එකක් ගමු. කෝඩ් එකකින් අපි පැහැදිලි කරගමු. ඔන්න පේනවද? ඔන්න මෙහෙම ලොකු කරගත්තම මේ ශ්‍රී ලංකා කියන එක තද පාට වෙලා තියෙනවා අනිත් ඒවාට වඩා මේ තියෙන ශ්‍රී ලංකා තද පාටක් වෙලා. ඊට පස්සේ යටින් ඉරක් ගහලා තියෙනවා මෙන්න මෙතන ඉඳන්. කොහෙද the ancient Greek Taprobana and Arabic serendip කියන සම්පූර්ණ වචනයට මේ සම්පූර්ණ කොටසම යටින් ඉරක් වැදිලා තියෙනවා. ඒ ඇස්සේ the ancient Greek කියන එක ඇල වෙලා තියෙනවා. මේ තියෙන මම මේ පාඩ කරලා තියෙන මේ කොටස විතරක් ඇල වෙලා කියනවා කියලා ඔයාලට පේනවා. එහෙනම් ඒක ඇල වෙන්න හේතුව අපි මේ කොටස විතරනේ ඇල කරලා තියෙන්නේ. අයි කරලා තියෙන්නේ. ඒ නිසා මේ කොටස විතරක් ඇල කරලා තියෙනවා. එතකොට මේ 3000 කියන එකේ මුකුත් වෙලා නැහැ. මම මේ 3000 එක ඔයාලට දැන් මෙතනින් පෙන්නන්න මේක විතරක් බෝල්ඩ් කරන්න. 3000ක් මොකක් හරි එකක් කතාවක් තියෙනවා. හරි. බලමු. හිස්ටරි එක ගැන කියන්නේ නේ. හිස්ටරි එකේ කතාවක් තියෙනවා. හරි. එතන සේව් කරා. දැන් 3000ක් කියන එක තද කළු පාටින් අපිට බලා ගන්න පුළුවන්. හරි. එතකොට ඕනනම් මේ years කියන එකත් අපිට ගන්න පුළුවන්. එහෙනම් බූත් කරන්න බෑ මේ ටික මේ කියන්නේ බෝල්ඩ් එකේ අර ක්ලෝස් කරපු ටැග් එක අයින් කරලා මෙතනින් දාගන්න විතරයි තියෙන්නේ. අපි කියනවා මේක ක්ලෝස් කරන ටැග් එක ක්ලෝස් ටැග් එකක් කියලා. ඉතින් දැන් 3000ක් years 3000 years කියන එක සම්පූර්ණයෙන් බෝල්ඩ් වෙන්න ඕන තද කළු වෙන්න ඕන. අන්න දැක්කද?
ඒක මාරු වෙච්ච විදිහ. එහෙනම් අන්න ওই විදිහට අපිට අපේ වෙනස්කම් කරගන්න පුළුවන්. හරි. එතකොට මෙතනදී ওই කාරණා ටික තමයි අපිට HTML වලදී හම්බ වෙන්නේ. ඊට අමතරව මොනවා හරි ඔයාලට දැනගන්න ඕන නම් මගේ WhatsApp නම්බරේ ඔයාලට මම දීලා තියෙනවා. මම ඉස්සෙල්ලත් කිව්වා මගේ WhatsApp නම්බරේ තියෙනවා. මම චුට්ටක් පෙන්නන්නම් ඕනනම් අය. හරි. මේ තියෙන්නේ මගේ WhatsApp නම්බරේ. ඔන්න වීඩියෝ එක නවත්තලා ඔයාලට බලා ගන්න පුළුවන්. මොනවා හරි නොදන්න දෙයක් තියෙනවා නම් මොනවා හරි අහගන්න දෙයක් තියෙනවා නම් ඒකට කතා කරලා ඔයාලට ඕන තරම් මැසේජ් කරලා විස්තර දැනගන්න අහගන්න දේවල් කරගන්න පුළුවන්. හරි. එහෙනම් HTML වලට අදාළ කොටස ඔච්චරයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. මහා ලොකුවට අපි මාස ගණක් ඉගෙන ගත්තට ඇත්තටම අපිට තියෙන්නේ ওই ටික තමයි. එහෙනම් වීඩියෝ එක මම ඉතා ඉක්මනට වේගයෙන් කරගෙන ගියේ. මොනවා හරි නැවතත් මම කියනවා මොනවා හරි නොතේරෙන දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කතා කරලා ඒකේ විස්තරය ඔයාලට දැනගන්න පුළුවන්. හරි. එහෙනම් වීඩියෝ එක බලන්න මොනවා හරි තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. එහෙනම් මෙතනින් වීඩියෝ එක ඉවර වෙනවා. එහෙනම් පුතේ හැමෝටම සුබ දවසක්.